අපිට ලැබුණු නැවතොග මේ වෙද්දි 15ක් තියෙනවා. ඒ 15න් 12කම ලෝඩ් පෝට් රිපෝට් එක අපි ලබා ගන්නේ ඇක්‍රෙඩිටඩ් නැති ලැබ් එකකින්. කෝප් කමිටුවේදී හෙළි වෙනවා. ලේකම්වරයා සමවෙන්න සාමාන්‍ය අධිකාරීතුමා කියනවා මුල් අවස්ථාවේදීම වුණ හඳුනා ගන්නවා කියලා මේ ලෝඩ් පෝට් රිපෝට් එකට දෙන ලැබ් එකට ඒක ඇක්‍රෙඩිටඩ් නැහැ කියලා. හැබැයි එහෙම තියෙද්දි දිගින් දිගටම අපි ඇක්‍රෙඩිටඩ් නැති ලැබ් එකකින් ප්‍රතිඥතාවයක් නැති ලැබ් එකකින් අපේ ගල් අඟුරු වාර්තාව ලබාගෙන ඒ විතරක් නෙමෙයි 80ක් ගෙවනවා. 80ක් ගෙවලා තමයි ගෙන්න ගන්න. එතකොට එය ප්‍රසම්පාදනය තුල තියෙන ප්‍රධානම රෙගුලාසියක් කඩකිරීමක් නොවෙන්නේ කොහොමද? දැන් ප්‍රසම්පාදනය තුල ලෝඩ් ෆෝට් එක ඇක්‍රෙඩිටඩ් ලැබ් එකක් කියලා කොහරි තියෙනවා කියලා ඔබතුමාට මේ විගණන වාර්තාවේ තියෙනවද? ඒ කියන්නේ ඇක්‍රෙඩිටඩ් විය යුතු නැහැ කියලාද ඔබ කියන්නේ? ඔබට මම කියනවා ඇක්‍රෙඩිටේෂන් ආයතනයේ තියෙන මම යටතේ. මගේ අමාත්‍යාංශය යටතේ. ශ්‍රී ලංකා ප්‍රතිතන ආයතනයේ තියෙන ස්ලැබ් එක තියෙන මගේ යටතේ. ඒක ලංකාවේ එක. ඔබ කියනවාද ලෝඩ් පෝට් එකේ රිපෝට් එක ගන්න පරීක්ෂණාගාරය ඇක්‍රෙඩිටඩ් එකක් විය යුතු නැහැ කියලා? නෑ ඒක වෙනව නම් තමයිනේ හොඳ. හොඳ නෙමෙයි. ඒක අවශ්‍යතාව ඒක ගිවිසුම ප්‍රකාරව අවශ්‍යතාවයක්ද නැද්ද? ඇක්‍රෙඩිටඩ් ලැබ් එකකින් ගන්න එක ගිවිසුම ප්‍රකාරව අවශ්‍යතාවයක්. ඔව්. එතකොට ඒ අවශ්‍යතාවයේ සම්පූර්ණ කිරීම ඔහුගේ වගකීමක්. එහෙම සම්පූර්ණ නොකිරීම ගිවිසුම කඩ කිරීමක්. ඉතින් ඒක හින්දානේ දඩයක් ගන්න. දඩයක් ගහන එකින්ද නෙමෙයි. නෑ දඩයක් ඒකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? මේම ඇමතිතුමා දඩයක් ගහන්න ඇමතිතුමා මේකේ තියෙන ප්‍රමිතිය ඩීවියේට් වීමට අදාළව තමයි අදාළ රිපෝට් එක ලැබ් එක ඇක්‍රෙඩිටඩ් නොවීමට නෙමෙයි දඩය ගහන්නේ. නෑ ඒක තමයි. ඒක ගිවිසුම වයලේට් කිරීම. නෑ කලින්දු රිපෝට් එක අතර තියෙන ප්‍රමාණයක් තියෙනවනේ කැලරි ප්‍රමාණයක්. හරි. ඒ කැලරි ප්‍රමාණය ලබා දෙන ලැබ් එකේ ඇක්‍රෙඩිටේෂන් එක 12 වෙනි මාසෙ ඉවර වුණාද බලන්න මේ තියෙන්නේ 29 වෙනිදා. ඒ කියන්නේ මේ ටෙස්ට් එක කරද්දී ඇක්‍රෙඩිටඩ් නැහැ. 12 වෙනි මාසේ 29 වෙනිදා ඉවර වුණා කියලා මේ කියන්නේ. මොකද දෙසැම්බර් 30 වෙනක අපිට නැව්වාවේ නැහනේ. නෑ. එතකොට ඊළඟ ඇක්‍රෙඩිටේෂන් එක ඒගොල්ලෝ කරගන්න ඕනේ සාමාන්‍ය වාර්ෂික වේග කරන එක තමයි ඇක්‍රෙඩිටේෂන් කරන විදිය. හැබැයි ඒක මාර්තු මාසෙ වෙද්දිත් නෑ. නෑ. එතකොට දැන් ඇක්‍රෙඩිටඩ් නැහැනේ. අපි ඒක පිළිගන්නවානේ. හරි. ඇක්‍රෙඩිටේෂන් ලැබ් එකේ නැති වුණත් ඔහු දෙන රිපෝට් එකට අදාළ ප්‍රමිතියෙන් යුතු බඩු දුන්නේ නැත්නම් අපි ඒක ගෙනල්ලා ඩිරෙක්ට් දාන්නේ නැහනේ අපි. අපි දානවා අපේ ලැබ් එකේ ටෙස්ට් කරගන්නවා බානකොට. තුන්වෙනි පාර්ශවයකට දීලා අපි ටෙස්ට් කරගන්නවා. එතකොට මේ ටෙස්ට් වල ඇතුලේ ඔහු දෙන රිපෝට් එකයි අපි ගන්න රිපෝට් එකයි තුන්වෙනි පාර්ශවයේ රිපෝට් එකයි. ඒලා ඉතින් ඒ වගේ මාර වෙනස්කම් තියෙන්න එපා. එහෙම නැහනේ. නැව් පහක් රිජෙක්ට් නේ. නැව් පහක් රිජෙක්ට්. ඇයි? ඔහු මොන රිපෝට් එක දුන්නත් අපිත් රිපෝට් එකක් ගන්නවා. අපි විතරක් නෙමෙයි අපි ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා තුන්වෙනි පාර්ශවයෙන් ගන්න. එතකොට ඔහු අපි තුන්වෙනි පාර්ශවයෙන් ගන්න පටන් ගත්තේ ඔය ඩිස්චාර්ජ් පෝට් එකේ අපි ගන්න එක ෆෝමල් විදිහට අපි ගන්න එකක්නේ. හැබැයි අපි 12 වෙනි ෂිප්මන්ට් එකේ ඉඳන් අපේ නිලධාරියෙකුත් යවලා පරීක්ෂා කරන්නට පටන් ගත්තා. අපි පටවන එක පරීක්ෂා කරන්න පටන් ගත්තා. මොකද එතන ප්‍රශ්නයක් අපිට තේරුම් ගත්තා අඩුම ගානේ නැව 12කට පස්සේ. එතකොට මං කියන්නේ ඒකයි. හැබැයි මගේ ප්‍රශ්න මගේ තාම මට තියෙන ප්‍රශ්නේ ඇක්‍රෙඩිටඩ් නැති ලැබ් එකකින් නැව 12ක් අපි පිළිගැනීම. ඒකේ වරදක් නැහැ කියලා කියන්න බැහැ නේද? මොකද ගිවිසුම කඩ කිරීමක් වෙලා තියෙනවා. ඇක්‍රෙඩිටඩ් නැති එකකින් ගන්න. කලින් ප්‍රශ්නේ ඇක්‍රෙඩිටේෂන් එක කියන එකට අදාළව තියෙන්නේ ඒ අදාළ විශ්වාසනීයත්වය තහවුරු කිරීම. ඔව් මොකද ඒකට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙනවා. ඒක තමයි ජාත්‍යන්තර ප්‍රමිතිය ලබා දෙන ආයතනය ලබා දෙන රිපෝට් එකේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම. ඔව්. ඒ විශ්වාසනීයත්වය අපි පිළිගත්තත් නැතත් අපිත් ගන්නවා තව රිපෝට් එකක්. ඒක ඩිස්චාර්ජ් එකෙන් ගන්න. ඒ හරියද? ඉතින් හැබැයි දැන් ඔබ කියනවා නැව් 3කට 180ක් ගෙව්වේ නැහැ. ඔව් හරි. හැබැයි අපි නැව් 9කට 180ක් ගෙබලන ගෙනාවේ. ඒ 180 ගෙවන්නේ ඇක්‍රෙඩිටඩ් නැති ලැබ් එකකින් දෙන රිපෝට් එකක් අනුව. ඒවා අපි ඩිරෙක්ට්. ඒකට 80ක් ගෙවලා. නෑ හරිනේ. 20යි තියෙන අපි ළඟ. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමනේ කාලේදෝ. ඒ නැව් ෆේල් වුණාද? මට ඒක කියන්න බෑ ඔබ හරියට කියනකම්. නෑ ඒක තමයි. ඔබ හරියට කියන්න ඕනේ. මොකක්ද? ඔබනේ මෙතන නියෝජනය කරන්න යන්නේ. ඒක තමයි කාලේදෝ. මොන නැව්ද ෆේල් උනේ නැත්තේ. නැව් 14ක් මොනවද ඔබතුමාලා තර්ඩ් පාර්ටි එකකින් ටෙස්ට් කරේ නැත්තේ. 15 වෙනි නැව දැන් බානවා. එතකොට අපි මේ නැව් 15ම අපි ටෙක් කරනවා. එයා ලෝඩින් පෝට් ඩිස්චාර්ජ් පෝට් එකෙන් දානකොට එයා දෙන රිපෝට් එක ආ කොහොම දුන්නත් අපි මේක අන්ලෝඩින් පෝට් එකේ අපි මේක රිපෝට් එක චෙක් අපි රිපෝට් එකක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි මේක පස්සෙම අපිට තියෙනවා තුන්වෙනි පාර්ශවයකට අපි අම්පයර් රිපෝට් එකකුත් ගන්නවා. ඒ අරගෙන අපි බලනවා එයා ගෙනල්ලා තියෙන බඩුවල අවශ්‍ය කරන ප්‍රමිතිය අපිට තියෙනවා. මට ඉඩ දෙන්න පොඩ්ඩක්. අම්පයර් සාම්පල් එක ලෝඩ් පෝට් එකේ තියෙනවා. ඒ වගේම ඩිස්චාර්ජ් පෝට් එකේ තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් ලෝඩ් පෝට් එකේ
ඇක්‍රෙඩිටඩ් නැති ලැබ් එකත් එක්ක මේ දුවන අවස්ථාව වෙද්දී ඔව්. අපිට අවස්ථාව තිබුණා මුල් අවස්ථාවේ ඉඳන්ම පළවෙනි ෂිප්මන්ට් එකේ ඉඳන්ම ලෝඩ් පෝට් අම්පයර් සාම්පල් එක ඔව්. ඉන්ඩිපෙන්ඩන්ට් ලැබ් එකකින් පරීක්ෂා කරන්න. ඔව්. අපි 12 වෙනි එකේ ඉඳන් ඒක කරන්නටත් පෙළඹුණා. ඔව්. හැබැයි පළවෙනි නැව් 12 දිගින් දිගටම අර අඩු ධාරිතාවයක් උත්පාදනය වෙද්දී ඇයි ආණ්ඩුව ලෝඩ් පෝට් එකේ අම්පයර් සාම්පලේ චෙක් කරන්න පෙළඹුන්නේ නැත්තේ? නෑ මෙහෙමනේ දැන් කලින්දු නැව් වෙනවා දවස් 3කට සැරයක්. එහෙමනේ තියෙන්නේ දවස් 3යි 5යි අතර නැවක්. හැබැයි එහෙම ආවේ නැහැ. හොඳ ඒකනේ එතකොට පරක්කු වෙලා ඒ ආපු තියෙන්නේ. දෙන නැව් ටිකත් මෙයාගෙන් ප්‍රමාද වෙනවා. ඔව්. ඒ ප්‍රමාද වීම මාසේ තමයි අපිට එනවනේ ප්‍රශ්නයක් මෙයා අපිට අදාළ ප්‍රමාණවත් බඩු ටික දෙනවද කියලා. ඔව්. එතකොට අපි රජයක් හැටියට තීරණය කරන්න ඕනේ මේ හාදයා මේ මොකද්ද කරන්නේ ගිහිල්ලා බඩු ටික බලන්න ඕනේ හරියට බඩු ටික බානවද පටවනවද. ඒ විතරක් නෙමෙයි දැන් එනකොට සාම්පල් වල රිජෙක්ෂන් එනවා. ඔව්. මේක මේට කලින් අවුරුද්දලත් ඇවිල්ලා තියෙනවා. ආ. 2014ත් නැව් 14න් නැව් 7ක් රිජෙක්ට් වෙලා තියෙනවා. ඔව්. නැව් 7ක් රිජෙක්ට් කරනවා නැව් 4ක් මං කියන්නේ මේ ඔබතුමාලා ඩිස්චාර්ජ් පෝට් එකේද අම්පයර් සාම්පල් එක බැලුවේ එතකොට? නෑ මේ දෙකේම අම්පයර් සාම්පල් තියෙනවනේ. තියෙනවනේ. ඔව් එතකොට මොකේද බැලුවේ? මේ දෙකේම ඒවා බලනවනේ අපි. දෙකේම ඒවා අරන් බලනවා. එතකොට දෙකේම මම නිශ්චිතව කියන්න පුළුවන්ද අපි ලෝඩ් පෝට් එකේ අම්පයර් සාම්පල් බලලා තියෙන ෂිප්මන්ට් මොනවද? නෑ ඒක දැන් ඔබ ළඟ නෑ. ඔව් නෑ ටෙක්නිකල් නේ ඕක. මම මේ ගල් අඟුරුම විතරක් නම් අද කතා කරන්නේ මම ඔය තව ටිකක් අරන් එනවා. මම හිතුවේ ගල් අඟුරු විතරක් නෙමෙයි කියලා. ඔබතුමාලා නෑ, නෑ, දැන් ඒක තවදුරටත් පස්සේ නිසා. නෑ නෑ ඒක මට පැහැදිලි කරගන්න දැනට ඔබතුමාට මම ඒකයි කිව්වේ කලින්දු තවදුරටත් ඔබටත් අවශ්‍ය සාක්ෂි තියෙනවා නම් අන්න තියෙනවා කොමිෂන් එකක් දෙන්න පුළුවන් කලින්දු. නෑ මට සාක්ෂි අතාරින්න නෙමෙයි. එපා අතාරින්න එපා නෑ මම මේ කියන්නේ කලින්දු මට කොමිසමෙන් ප්‍රශ්න අහන්න බෑ. මහා ප්‍රශ්න අහන්න මට ඕනේ නෑ. රජයේ නියෝජිතයෙක්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. නෑ කොමිසමෙන් ප්‍රශ්න අහන්න එපා. ඔබට සැක සහිත ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මම ඔබට ආරාධනා කරනවා බාර දෙන්න කොමිසමට. බාර දෙන්න කොමිසම විමසයි ප්‍රශ්නේ. ඒතර ඔබට ගිහලා සාක්ෂි දෙන්න පුළුවන්. මොකද ඔබ පැමිණිල්ලක් දාපු ගමන් කොමිසමට එන්න කියන සාක්ෂි දෙන්න. අපි ඒ කොටස පස්සේ කතා කරමු මට තියෙනවා. මම කියන්නේ කලින්දු ප්‍රශ්නේ ඒකනේ. දැන් ගල් අඟුරුම විතරක් නම් අද සංවාදේ මම ගල් අඟුරු වලට තව ටිකක් ලෑස්ති වෙනවා. මොකද ඔබ කියන එක පෝට් එකේ නෑ, අපි පෝට් එක ඒක නැතුව නැවෙන්නවට යමුකෝ. ඕනේ එහෙම නැහැ. අපි ඒක ඕනේ ඕනේ නෑනේ. නැහැ. ඒක ඕනේ